සුබ නවවසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් අලුත් අවුරුද්දක් උදා වෙයිදිම අපි හැම දෙනෙක්ම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි අවුරුද්ද ආරම්භ කරන්නේ. මේ වසරේදී මම මේ අරමුණු වලට යනවා. මේ ජයග්‍රහණ ලබා ගන්නවා. මගේ ගේ හදලා ඉවර කර ගන්නවා. වාහනයක් ගන්නවා. මේ වගේ එකින් නොකී ගොඩාක් බලාපොරොත්තු අපි හැමදෙනා ගාවම තියෙනවා. අලුත් අවුරුද්ද ආරම්භයේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන අවුරුද්ද ආරම්භ කරන අපි අවුරුද්ද අවසාන වෙනකොට ඒ අරමුණ ජය අරගෙන තියෙනවද? නැත්නම් අවම වශයෙන් ආසන්නයටවත් ගිහින් තියෙනවනම් ඒකත් ලොකු ජයග්‍රහණයක් නේ. ඒ අවුරුද්ද මුල තිබිච්ච ඒ අපේ අරමුණු ජයග්‍රහණය කරා ගෙනියන්න අපි දවස ගානේ ඒ වෙනුවෙන් වැඩ කරලා නැති වෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ මුල අපිට තිබිච්ච බලාපොරොත්තු ජය ගන්න අපිට බැරි වුණේ අපි අවුරුද්ද මුලේ බලාපොරොත්තු තිබුණා. අවුරුද්දේ මැදක් වෙනකොට අග වෙනකොට එහෙම නැත්නම් දවස් කීපේ මුල් දවස් කීපේ විතරමයි අපිට මේ බලාපොරොත්තු මතක තියෙන්නේ. කාලයත් එක්ක අපි දෛනික රාජකාරි වල නිරත වෙගෙන යනකොට අපි අරමුණු වෙනුවෙන් කාලයක් වැය කරන්න අපිට නැතු වෙනවා. ඒ හින්දා අපිට ඔක ටික ටික මගේ හැරිලා ගිහිල්ලා ආයෙත් ඊළඟ අවුරුද්ද වල තමයි අපිට මෙහෙම බලාපොරොත්තු අපිට තිබුණා නේද කියලා උනත් මතක් වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි අරමුණු වලට යන්න පහසු වෙන ක්‍රමයක් තමයි මම අද ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒක තමයි බුලට් channel කියලා කියන්නේ. මේ තියෙන්නේ මම 2026 වසර වෙනුවෙන් නිර්මාණය කරන්න අරගත්තු පොත. බුලට් channel එක නිර්මාණය කරගන්න. මම මේක ටිකක් හදාගෙන දැන් තියෙන්නේ. ඉතින් මම මේ වගේ පොඩි පොතක් අරගත්තා. මේ වැඩේ කරගෙන යන්න. මොකද ගිය අවුරුද්ද මම ගත්ත ටිකක් ලොකු මේ බ්ලැන්ක් බුක් එකක් ලොකු එකක් අරගත්තා. මට ඇත්තටම හරියට මේ වැඩේ කරගන්න ඕනේ නැහැ. මොකද මට මේක හෑන්ඩ් බෑග් එකේ දාගෙන අරගෙන යන්නත් බෑ. ඉතින් ගෙදරදිම කරන්න වෙලාවකුත් නැහැ. මේ මොකද දවස් 5ම රැකියාවට යනවා. ඒතර බස් එකේ මගදී තමයි මට ඉතින් ඇත්තට මේ චැනල් එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා මොනවද මම මේ සතිය කරන්න ඕනේ කියලා වගේ දේවල් ලියාගන්න ටයිම් එකක් එන්නේ. ගොඩාක් වෙලාවට මම වැඩේ කරන්නේ බස් එකේ. ඉතින් ඒ හින්දා මේ වගේ චූටි පොතක් පරිහරණය කරගෙන යන්න පහසු වෙනද මේ අවුරුද්ද මම ගත්ත මෙන්න මේ වගේ චූටි පොතක්. සාමාන්‍ය මට හිතෙනවා මේකේ සමහරට පිටු ගානක් චුට්ටක් මදි වෙන්නත් පුළුවන් කියලා. මම 2024 වසරේදී මම මේ වගේ පොතක් අරගෙන ඒකෙන් මේ වගේ පිටු ප්‍රමාණයක් තමයි මට ගියේ. මෙන්න මේ වගේ පිටු ප්‍රමාණයක් ගියා මේ 2024 වසරේ එක මගේ ඒක කරගෙන යන්න. මේ ඇත්තට මේ අවුරුද්ද ගොඩාක් සාර්ථකව මම ජර්නල් එක කරන් ගියා වගේම ගොඩාක් අරමුණු වලට යන්න පුළුවන් වුණා. ගිය අවුරුද්දෙත් මම ගොඩාක් අරමුණු වලට ගියා පොත හරියට පාවිච්චි නොකර. ඒ වුණත් යම් වෙනස් වීම් සහ මේ සමහර දේවල් මගේ හැරිලා ගියා. සමහර අරමුණු ජය ගන්න පුළුවන් වුණා වගේම සමහර අරමුණු වලට යන්නම බැරි වුණා. ඒකට හේතුව තමයි මොකද එක දෙයක් කන්සන්ට්‍රේට් කරලා වැඩේ කරගෙන යනකොට අනිත් පොඩි දේවල් අපිට මගේ හැරිලා යනවා. ඉතින් මේ පොඩි දේවලුත් මගේ හැරගන්නේ නැතුව අපේ සාමකාමී ජීවිතයක් ගත කරගම සතුටින් ඉන්න ගම අපේ අරමුණ වලට ළඟා වෙන්න ක්‍රමයක් තමයි මේ බුලට් channel එක කියලා කියන්නේ. ඉතින් මේක අපි කරන්නම අපි බලමු කොහොමද මේ බුලට් channel එක හදාගන්නේ කියලා. මම දැන් සූදානම් වෙන්නේ බුලට් channel එක හදන්න මම ගත්ත පොතේ ලස්සන්ට බුලට් channel එක නිර්මාණය කරගන්න. ඒකේ පළවෙනි පිටුව 2026 කියලා ගහපු ලස්සන ෆොටෝ එකක් අලවලා අපේ ඩීටේල්ස් ලියලා නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟ පිටුවට අපි දාන්නේ අපේ goals. එතකොට අපේ අරමුණු මොනවද මේ අවසරය ඇතුළත අපි ජයග්‍රහණය කරන්න ඕනේ කියලා හිතලා ඒ පිටුව අපි නිර්මාණය කරගන්නවා. එතකොට අපේ අරමුණු විවිධ කාණ්ඩ යටතේ වෙන් කරගන්න පුළුවන්. මම පහසුව සඳහා ඒක financial, home construction, health and beauty, cleanliness and business කියන කැටගරි පහට වෙන් කරලා තමයි මගේ goals ටික මම ලියාගෙන තියෙන්නේ.
ඉතින් ෆයිනෑන්ෂල් කියලා ගත්තාම අපි මුදල් පැත්තෙන් අපි මොනවා හරි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හිතන් ඉන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන මුදල හොයාගන්න. එමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්න හිතන් ඉන්නවනම් ඒකට අවශ්‍ය මුදල. නැත්නම් යම් හන්දියක් මිලදී ගන්න හිතන් ඉන්නවනේ ඒකට අවශ්‍ය මුදල ගාන කීයද කියලා අපි මේකේ ලියා ගන්නවා. සහ ඒක අවශ්‍ය වෙන දිනේ කවද්ද කියන එකත් මේකේ ලියා ගන්න ඕන අපේ ගෝල් එකේ. ඒ කියන්නේ අපි FD එක දෙසැම්බර් මාසේ නම් කරන්නේ අපිට මාස 12ක්ම තියෙනවා ඒක එකතු කරගන්න. නමුත් අපි යම් භාණ්ඩයක් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් අප්‍රේල් මාසේ. එතකොට අපිට මුල් මාස 3 විතරයිනේ තියෙන්නේ එකට අවශ්‍ය මුදල් එකතු කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අවශ්‍ය මුදල සහ දිනේ දෙකම අපි සඳහන් කරගන්නවා. එතකොට හෝම් කන්ස්ට්‍රක්ෂන් එකක් මගේ ගේ හදාගෙන යන නිසා මම ඒකේ මේ අවුරුද්ද ඇතුලේ කරගන්න තියෙන වැඩ ටික ලියාගත්තා. ඊට පස්සේ හෙල්ත් ඇන්ඩ් බියුටි කියන එකෙන් මම ගොඩක් සඳහන් කරගත්තේ මගේ weight එක අඩු කරගන්න එක සහ healthy blood reports ටික maintain කරන් යන එක. ඊපස්සේ cleanliness කියන එකෙන් මම ලියාගත්තේ මොකද මම රැකියාවක් කරන නිසා මට ගෙදර දොර ක්ලීනින් කටයුතු පොඩ්ඩක් මග හැරෙනවා. ඒ හින්දා මම well organized garden and well organized home කියලා මගේ මේ ටාගට් එකත් මම ලියාගත්තා. ඊට අමතරව මම බිස්නස් එකකුත් කරන නිසා මගේ බිස්නස් ටාගට්ස් ටික මොනවද? FB page එකේ කරගෙන යන්න ඕනි වැඩ මොනවද? YouTube channel එකේ කරන්න ඕනි වැඩ මොනවද කියලා මම ඒක ගැන පොඩි goal එකක් මේ පළවෙනි page එකේ දාගත්තා. ඔන්න ඉතින් ඊළඟ පිටුවේ තියෙන්නේ අපේ මේ අවුරුද්ද පුරා තියෙන special dates and events. අවුරුද්දේ මාස ටික මේ විදිහට වෙන් කරලා ලියාගෙන ওই ස්පෙෂල් දින ටික ඒකේ සඳහන් කරගන්නවා. ඒ වගේම මේ පිටුවේ තියෙන්නේ අවුරුද්දේ මගේ මෙන්සස් වෙන දින ටික මම මාකාන් මේ පිටුවේ තියාගත්තා. මොකද ඒකත් මගේ හෙල්ත් එකට ගොඩක් වැදගත් වෙන කරුණක්. ඉතින් එතනින් එහාට තියෙන්නේ ජනවාරි මාසයට අදාළව මම කරන්න තියෙන වැඩ කටයුතු ටික මේ විදිහට ලියාගෙන යන්න. මම ඉතින් ජනවාරි මාසේ මුලම මගේ weight loss කරගන්න හිතන් ඉන්නේ. ඒකේ මගේ තියෙන weight එක සහ මම ඒකේ මගේ waist එක, arms, breast එක වගේ මැනලා ලියා ගන්න මේ විදිහට ඉඩක් තියාගත්තා. ඊට පස්සේ business එක පැත්තේ YouTube channel එකක් create කරන එක. ඒකේ videos මම මේ මාසෙට මෙච්චරක් කරනවා කියලා මාක් කරගත්තා. ඒකට මට ඒක ටික් කරගෙන යන්න පුළුවන්. subscribersලා end එකේ කීයක් ඉන්නවද කියලා ලියා ගන්නත් මම ඉඩක් තියාගත්තා. ඊට අමතරව FB page එකේ මම reels දාන්න දවස ගානෙම reel එකක් දාන්න ඕන කියලා හිතපු නිසා මම මේ විදිහට date එක දාගෙන ඒක මාක් කරගන්නත් පිටුවක් තියාගත්තා. එතනින් එහාට මම followersලා මෙච්චරයි earning එක මෙච්චරයි දැනට තියෙන කියලා ලියාගෙන මාස අවසානයේ කීයද කියලා එතනින් තියාගන්න ඉඩක් තියාගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන habit tracker එක මම ඒක health and beauty කියලා මේ habit tracker එක මම කරලා මගේ ඩයට් ප්ලෑන් කරගන්න හිතන් ඉන්නේ හෙල්දි and ලොකු ඩයට් එකක් මම කරන් යන්නේ නෑ. ඇත්තටම මේ ඉතින් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න එක, හෙල්දි ඩිනර් එකක් ගන්න එක, එක්සර්සයිස් ටිකක් කරන එක, මොනවාරි ස්කින් කෙයාර් රූටින් එකක් කරන එක වගේ දේවල් පොඩි දේවල් ටික මේ විදිහට ලියලා මාස දින ටිකේ මාක් ගන්න තියාගන්නවා. ඊපස්සේ ක්ලීනින් පැත්තෙනුත් මම පොඩි සාමාන්‍ය විනාඩි 2 කරන්න පුළුවන් ක්ලීනින් වැඩ ටික මෙතන ලියාගත්තා. ඒතකොට දවස ගානේ ඒක වැඩක් දෙකක් හරි මට කරගෙන යන්න පුළුවන් වුණොත් සතිය අවසානයේ පැය ගානක වැඩක් වෙන දේ මට ඒකෙන් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. මොකද දවසට විනාඩියක් දෙකක් වැය කරලා කරන්න පුළුවන් ක්ලීනින් වැඩේ නොකර හරින හින්දා සතිය අවසානයේදී ලොකු වැඩ ගොඩක් ඉතුරු වෙනවා මට කරන්න. ඉතින් ඒක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ තමයි මෙන්න මේ habit tracker එක මම මේකට දාගත්තේ. ඊපස්සේ මෙතනින් එහාට මම හිතුවේ YouTube channel එකේ ගන්න ඕන වීඩියෝස් ටික මොනවද කියලා ලියලා ඒ වගේ සඳහන් කරගෙන යන්න. ඊළඟට bullet journal එකේ තියෙන්න ඕනේ අපේ expenses ටික. ඉතින් මේ තියෙන මගේ පරණ අවුරුද්දක තිබිච්ච expenses දාපු මේ chart එක. ඉතින් මේක මම හිතුවා මම Excel එකේ තමයි කොහොමද මේක වෙන කරලා ලියාගෙන පස්සේ තමයි මේ සතියකට සැරයක් තමයි මම මේකේ first week එකේ second week එකේ මේ කැටගරි යටතේ මොනවද වියදම් කියලා වෙන් කරගෙන ලියාගෙන යන්නේ. ඉතින් මම එහෙද තාම මේක අලව ගත්තේ නෑ. මම හිතුවා Excel එකේ හදන නිසා කෙලින්ම print එකක්ම දාලා මේක අලව ගන්නවා කියලා. ඒතර අපිට ඊළඟට expenses කියන පිටුවත් අපේ bullet journal එකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ වගේම මම අනිවාර්යයෙන්ම කරන වැඩක් තමයි මේ මාසේ අවසානයේදී මේ කැටගරි වලට මෙන්න මේ ගණන් ගිහින් තියෙනවා.
එතකොට මගේ බජට් එක දැන් මගේ තියෙන අනාගත අරමුණු වලට යන්න නම් මේ පුළුවන් උපරිමම වේදම් කරලා හරියන්නේ නැහැ. මම සේවින් එකකුත් කරගන්න ඕනේ. ඒතර සේවින් එක කරන්න මට මොනවද මේ දේවල් වලින් අඩු කරන්න පුළුවන්? මොකක් හරි දෙයකට චුට්ටක් වැඩි කරගත්තොත් අනිත් දේවල් වලින් ලොකු අඩු කිරීමක් කරගන්න පුළුවන් වගේ හින්දා ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ග්‍රොසරි වලට ටිකක් වැඩිපුර වියදම් කරලා ග්‍රොසරි අරගත්තොත් නිකන් අපි කඩෙන් ගන්න බේකරි අයිටම්ස් ජංක් ෆුඩ්ස් වගේ දේවල් වලට අපිට යන වියදම් පොඩ අඩු කරගන්න පුළුවන්. ගෙදරම කෑම හදලා ගුණාත්මකව කන්න පුළුවන් වගේම අපේ වියදම ටිකක් අඩු කරගන්න පුළුවන්. එහෙනම් මම ඒ වගේ මොනවද කරන්න පුළුවන් වෙනස්කම් කියලා හිතලා බලන්න මේ වගේ කොටසක් වෙන් කරගන්නවා. කරලා ඊළඟ මාසෙට බජට් එක කීයද කියලා මම මේ විදිහට ලියා ගන්නවා. මීට අමතරව අපිට පුළුවන් ඩීප් ක්ලීනින් ෂෙඩියුල් එකක් වුණත් හදාගන්න. අපේ ගෙදර තියෙන කොටස් ටික වෙන් කරලා අපිට වීකෙන්ඩ්ස් වලට වගේ මේ වීක් එකේ මේක මේ වීක් එකේ මේක කියලා වෙන් කරගත්තොත් අපේ මේ ගෙදරත් එතකොට ඩීප් ක්ලීන් වෙන එකත් පොඩි රෝස්ටර් එකක් විදිහට වගේ හදාගන්න පුළුවන්. ඒ ගාර්ඩන් එක උනත් කොටස් වලට වෙන් කරලා පළවෙනි වීකෙන්ඩ් එකේ මේක කොටසක් ක්ලීන් කරනවා ඊළඟ වීකෙන්ඩ් එකේ මේ කොටස වෙන් කරනවා වගේ කවදද මේ කොටස් ටික කරන්න කියලා වගේ මාසේ අපිට ප්ලෑන් කරගන්න පුළුවන්. මේ දේවල් උනත් අපිට ඕන එකතු කරගන්න පුළුවන් අපේ බුලට් channel එකට. ඊට අමතරව අපේ ෆැමිලි ටයිම් එකක් මොකක් හරි ස්පෙෂල් ඩිනර් එකක් කට්ටියත් එක්ක එකතු වෙලා සතුටින් ගත කරන්න පුළුවන් ටයිම් එකකුත් මේකේ සඳහන් කරගත්තොත් අපිට සතුටින් ගත කරන ගාම අපේ අරමුණු වලට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුලට් channel එකක් හදන ගමන්ම අපිට පුළුවන් විෂන් බෝඩ් එකකුත් හදාගන්න. ඉතින් විෂන් බෝඩ් එකකුයි බුලට් channel එකකුයි හදලා ලස්සනට මේ අවුරුද්ද ගත කරන්න හැමෝටම සුබ ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.